අපි හැමෝම අපේ පංචේන්ද්‍රයෙන්, ඒ කියන්නේ ඇස්, කන්, නාසයෙන් මේ ලෝකේ අත්විඳිනවා. හැබැයි කවදා හරි හිතලා තියෙනවද අපේ ගැජට්ස්, අපේ තාක්ෂණික උපාංග ලෝකේ අත්විඳින්නේ කොහොමද කියලා? ඔව් ඒවටත් ඒවා ලෝකයේ දැනෙන, ලෝකයේ සංවේදනය කරන ක්‍රමයක්. ඉතින් අපි මේ සැරසෙන්නේ ඒ සංගවුණු ඉන්ද්‍රියෙන්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සංවේදක ගැන හොයලා බලන ගමනක් යන්නයි. ඇත්තටම මේක හරිම වැදගත් ප්‍රශ්නයක් නේද? අපි හැමදාම පාවිච්චි කරන මේ උපාංග කොහොමද මේ දේවල් කරන්නේ? මේ හැම තාක්ෂණික මැජික් එකක් පිටිපස්සෙම තියෙන රහස තමයි සංවේදක. එහෙමත් නැත්නම් සෙන්සර්ස් කියලා හඳුන්වන හරිම පුංචි ඒත් හරිම බලවත් උපාංග. හොඳයි. එහෙනම් මෙන්න අපේ ගමන් මග. අපි මුලින්ම මේ සැඟවුණු ඉන්ද්‍රියන් කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. ඊට පස්සේ අපි එකින් එක බලමු මේවා කොහොමද ආලෝකය, චලනය සහ තවත් කොච්චර දේවල් හඳුනාගන්නේ කියලා. මේක අපේ නවීන ලෝකයට බලය දෙන ඒ සැඟවුණු සංවේදන ගැන හෙළිදරව්වක්. හරි. එනම් පළවෙනි කොටස තාක්ෂණයේ සැඟවුණු සංවේදක. සරලවම කිව්වොත් මේවා තමයි යන්ත්‍රයක් ඒක තියෙන වටපිටාවෙන් තොරතුරු එකතු කරගන්න පාවිච්චි කරන මූලිකම ක්‍රමය. හරියට අපේ නූතන ලෝකයේ හැමතැනම පැතිරලා තියෙන නොපෙනෙන ස්නායු පද්ධතියක් වගේ. හොඳයි. දෙවැනි කොටසට යමු. සංවේදකය සහ අනාවරකය. අපි මේ සංවේදක ලෝකයේ ගැඹුරටම කිමිදෙන්න කලින් මේ වචන දෙකේ තියෙන තීරණාත්මක වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. මොකද දන්නවද? පරිසරයෙන් දත්ත එකතු කරන එකයි ඒ දත්ත මත පදනම් වෙලා තීරණයක් දෙන එකයි කියන්නේ සම්පූර්ණයෙන්ම කාරණා දෙකක්. ඉතින් මෙන්න මේකයි වෙනස. හිතන්නකෝ සංවේදකය කියන්නේ තොරතුරු එකතු කරන කෙනා. එයා වටපිටාවේ තියෙන අමුදත්ත, ඒ කියන්නේ උෂ්ණත්වය, ආලෝකය වගේ දේවල් මෙන්ලා දෙනවා. අනෙක් අතට අනාවරකය කියන්නේ ඒ තොරතුරු අරගෙන තීරණයක් දෙන සම්පූර්ණ පද්ධතිය. උදාහරණයක් විදිහට ගත්තොත් චලන අනාවරකයක්, ඒ කියන්නේ motion detector එකක් ඇතුලේ PIR කියන සංවේදකය තියෙනවා. සංවේදකයේ අදෝරක්ත කිරණ මනිනවා, අනාවරකයේ ඒ දත්ත පාවිච්චි කරලා මෙතන චලනයක් තියෙනවා කියලා ලයිට් එකක් පත්තු කරනවා. තුන්වෙනි කොටස ආලෝකයෙන් සංවේදනය. හරි, අපි දැන් බලමු අපේ උපාංග කොහොමද ඇසට පේන සහ නොපෙනෙන ආලෝකය කියන දේ පාවිච්චි කරලා Tamanගේ වටපිටාව දකින්නේ කියලා. මේකනම් හරිම අපූර්ව දෙයක්. PIR සෙන්සර් එකක් ඇහක් වගේ ඇත්තටම දකින්නේ නැහැ. ඒ වෙනුවට ඒක කරන්නේ තාපය දකින එක. අපේ ශරීරය වලින් නිරන්තරයෙන්ම අදෝරක්ත කිරණ විදියට තාපය පිට වෙනවා. ඉතින් කවුරු හරි ඒ සෙන්සරයේ ඉස්සරහින් යනකොට ඒ තාප රටාවේ වෙනස අල්ලගෙන තමයි මෙතන චලනයක් වුණා කියලා ඒක තීරණය කරන්නේ. දුර දකින්න පාවිච්චි කරන ජනප්‍රිය ක්‍රම දෙකක් තමයි මේ. වගුවෙන් පේනෝ වගේ අදෝරක්ත. ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් එකක් කරන්නේ IR කදම්බයක් යවලා ඒක වෙදිලා ආපහු එන කෝණය වනින්න එක. හැබැයි ලේසර් සෙන්සර් එක ඊට වඩා වෙනස්. ඒක ලේසර් කදම්බයක් යවලා ඒක ගිහින් ආපහු එන්න ගත වෙන කාලය හරිම නිවැරදිව මනිනවා. අන්න ඒ නිසායි ලේසර් සෙන්සර් වල නිර්වදිතතාවය ගොඩක්ම ඉහළ වෙන්නේ. හොඳයි. උපාංගයක් කොහොමද පාටක් අඳුනගන්නේ? මේකත් හරිම බුද්ධිමත් සරල ක්‍රමයක්. වර්ණ සංවේදකයේ මුලින්ම වස්තුවකට සුදු ආලෝකයක් විදිනවා. අපි දන්නවා සුදු ආලෝකය කියන්නේ පාට ගොඩක එකතුවක් කියලා. ඊට පස්සේ ඒ වස්තුවෙන් ආපහු පරාවර්තනය වෙන රතු, කොළ සහ නිල් කියන මූලික වර්ණ ප්‍රමාණයන් වෙන වෙනම මැනගන්නවා. ඒ අගයන් මත පදනම් වෙලා ඒ වස්තුවේ වර්ණය මොකක්ද කියලා හරියටම තීරණය කරනවා. හතරවෙනි කොටස චලනය සහ ස්ථානය සංවේදනය කිරීම. මේකදී අපි බලන්න යන්නේ උපාංග Taman ඉන්නේ කොහෙද, හැරිලා ඉන්නේ මොන පැත්තටද, ඒ වගේම කොහොමද චලනය වෙන්නේ කියලා හරියටම දැනගන්නේ කොහොමද කියන එක ගැනයි. මෙතනදී අපිට හම්බ වෙන වීර්යය තමයි IMU. එහෙමත් නැත්නම් Inertial Measurement Unit කියන්නේ. මේක ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් ත්වරණමානය. ඒකෙන් මනින්නේ උඩට, පහළට, වමට, දකුණට වෙන සරල රේඛීය චලනය. අනික තමයි ගයිලස්කෝපය. ඒකෙන් මනින්නේ කරකවීම සහ ඇලවීම. ඉතින් මේ දෙකම එකට වැඩ කරලා තමයි අපේ ස්මාර්ට්ෆෝන් එකක් හරවනකොට ස්ක්‍රීන් එක ඒ පැත්තට හැරෙන්නෙත්, ඩ්‍රෝන් එකක් කිසිම පැත්තකට ඇල නොවි කෙලින් පියාඹන්නෙත්. ඇත්තටම මේ පුංචි IMU එක මොබයිල් ගේම්ස් වල ඉඳන් ඩ්‍රෝන් ස්ථායීතාවයේ දක්වා හැමදේම වෙනස් කළා. සරලවම කිව්වොත් මේක තමයි ඩිජිටල් මාලිමාව. මේ සංවේදකය පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ මැනලා උතුර තියෙන්නේ මොන පැත්තටද කියලා උපාංගයට කියනවා. ඉතින් ලෝකයේ ඇතුලේ සැරිසරන්න හරියටම දිශාව දැනගන්න මේක නැතුවම බැරි දෙයක්. මේකත් හරිම සරල ඒත් ප්‍රයෝජනවත් සංකල්පයක්. අපි ඉහළට යන්න අපිට උඩින් තියෙන වාතය ප්‍රමාණය අඩු වෙන නිසා වායු පීඩනයත් අඩු වෙනවා.
ඉතින් මේ සංවේදකය වායු පීඩනය මැනලා ඒ උපාංගය මුදු මට්ටමේ ඉඳන් කොච්චර උසකින්ද තියෙන්නේ ඒ කියන්නේ උන්නතාංශය කීයද කියලා කියනවා. ඩ්‍රෝන් වලට කාලගුණ මධ්‍යස්ථාන වලට මේක හරිම වැදගත්. හොඳයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ අවසාන සංවේදක කාණ්ඩයට. අපි මේ කොටසේදී බලන්න යන්නේ එක විශේෂිත කාර්යයන් සඳහාම නිර්මාණය කරපු විශේෂඥ උපාංග කිහිපයක් ගැනයි. මේක හරියට වවුලෙක් දෝංකාරයෙන් තමන්ගේ පාර හොයාගන්නා වගේ වැඩක්. මේ සංවේදකය මුලින්ම අපිට ඇහෙන්නේ නැති අතිසංඛ්‍යාත ශබ්ද තරංගයක් පිට කරනවා. ඊට පස්සේ ඒ ශබ්දය මොකක් හරි වැදිලා ආපහු වෙනකම් ඒ කියන්නේ දෝංකාරයේ එනකන් බලාගෙන ඉන්නවා. ඒ ශබ්දය ගිහින් එන්න ගතවුණු වෙලාව මැනලා ශබ්දයේ වේගයත් එක්ක ගණනය කරලා ඉස්රහින් තියෙන බාධකේල තියෙන දුර හරියටම හොයා ගන්නවා. මේවා හරියට ඉලෙක්ට්‍රොනික නාසයක් වගේ. මේ සංවේදක වලට වාතයේ තියෙන යම් යම් වායුන් වර්ග හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාතයේ ගුණාත්මකභාවය මනින්න විතරක් නෙවෙයි, ගෑස් කාන්දුවක් වගේ ඇසට නොපේන අනතුරු ගැන කල් තියාම අනතුරු අඟවන්නත් මේවට පුරුවන්. උෂ්ණත්වය මනින පොදු ක්‍රම දෙකක් තමයි මේ. තර්මිස්ටරය කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙනකොට තමන්ගේ ප්‍රතිරෝධය වෙනස් කරගන්න උපාංගයක්. මේක සාමාන්‍යයෙන් අපේ එදිනදා උපාංගවල උෂ්ණත්වය මනින්න පාවිච්චි කරනවා. හැබැයි තර්මෝකපලය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක රත් වෙනකොට පුංචි වෝල්ටීයතාවයක් හදනවා. මේ නිසා කාර්මික ඌෂ්මක වගේ සෙල්සියස් අංශක 700ක් වගේ අධික උෂ්ණත්ව තියෙන තැන්වල පවා උෂ්ණත්වය මනින්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා බලමු. මේ කතා කරපු පුංචි සංවේදක එකතු වෙලා ඇත්තටම නිර්මාණය කරන්නේ මොන වගේ ලොකු චිත්‍රයක්ද කියලා අපි බලමු. ඉතින් මෙතනින් අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම තමයි මේ. අපි කතා කරපු ආලෝකයේ චලනය, ශබ්දය, තාපය වඩේ හරිම සරල ඉන්ද්‍රියන් ගොඩක් එකතු වෙලා තමයි අද අපි දකින්නේ සංකීර්ණ ස්මාර්ට් තාක්ෂණය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ පුංචි සංවේදක තමයි මේ හැම දෙයකම මූලික ගඩොල්. මේ මූලාශ්‍රයේ සඳහන් වෙන මේ උපුටා දැක්වීමෙන් කියවෙන දේ හරිම පැහැදිලි. භෞතික ලෝකයේ වෙන දේවල්, ඒ කියන්නේ සිදුවීම් සහ වෙනස්කම් ඩිජිටල් ලෝකයට තොරතුරු විකහෙත ගෙනියන පාලම තමයි සංවේදක කියන්නේ. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. අපේ උපාංගවලට දැන් මේ විදිහට ලෝකය දැනෙන්න පුරුවන් නම් මේ බලවත් තාක්ෂණයත් එක්ක අනාගතයේදී මේ උපාංගවලට කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියේවිද? ඒ ගැන හිතන්නට යමක් ඉතිරි කරමින් අපි මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු.